සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට අදත් මම අරගෙන ආවිල්ලා තියෙනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එක. ඉතින් අද මෙන්න මේ විදිහට තියෙන ෆොටෝ එකක් කොහොමද මෙන්න මේ විදිහට එඩිට් කරගන්නේ කියලා තමයි අද කියලා දෙන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Lightroom කියන ඇප් එක. ඉතින් මම මේක මේ විදිහට ඕපන් කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතනින් එඩිට් කරන්න අවශ්‍ය ෆොටෝ එක මෙන්න විදිහට සිලෙක්ට් කරගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මෙතන එඩිට් කියලා තියෙන ඉතින් මේ එඩිට් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මේක මෙන්න මෙතන ලයිට් කියලා තියෙනවා. මේ ලයිට් කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ටූල් එකක් එනවා. මේකේ මම මෙන්න මේ එක්ස්පෝසර් කියන එක 46කට අඩු කරගන්නවා. මේකේ කන්ට්‍රාස්ට් කියන එක 6කට අඩු කරගන්නවා. එතකොට මේ හයිලයිට් කියන එක 58කට අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෂැඩෝ කියලා. මේක මම ෂැඩෝ කියන එක 21කට වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ වයිට් කියන එක 47කට අඩු කරගන්නවා. මේක මේ බ්ලැක් කියන එක ඕගොල්ලෝ 39කට වැඩි කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කර්ව් කියලා. දැන් කර්ව් කියන එකට යන්න. මේක මෙන්න මේ සුදු පාටකට ගිහින් ඔයගොල්ලෝ මම මෙන්න මේ හදන විදිහට මේක හදාගන්න. හරිද? මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේක හදාගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන කලර් කියලා තියෙනවා. මේ කලර් කියන එකට යන්න. මේකේ මෙන්න මේ වයිබ්‍රන්ස් කියන එක 11කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා මික්ස් කියලා. මේ මික්ස් කියන එකට යන්න. මේකේ ඔයගොල්ලෝ මෙන්න මේ කොළ පාටකට ගිහින් මේකේ සැචුරේෂන් එක 90කට අඩු කරගන්න. ඊට පස්සේ මේකේ මේ ලුමිනස් කියන එක 20කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ තැඹිලි පාටකට යන්න. මේකේ ඔයගොල්ලෝ සැචුරේෂන් එක ඒක 7කට අඩු කරගන්න. ඒකේ ලුමිනස් එක 8කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් නිල් පාටකට යන්න. මේකේ සැචුරේෂන් එක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට 91කට වැඩි කරගන්න. ඒකේ ලුමිනන්ස් එක 4කට අඩු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලානිල් පාටකට ඇවිල්ලා ඒකේ සැචුරේෂන් එක ඔයගොල්ලෝ 15කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඩන් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඉෆෙක්ට් කියලා. මේ ඉෆෙක්ට් කියන එකට යන්න. මේකේ ටෙක්ස්චර් කියන එක 13කට වැඩි කරගන්න. මේ ක්ලැරිටි කියන එක 30කට වැඩි කරගන්න. ඊට පස්සේ මේ යට තියෙනවා ඩෑන්ස් කියලා. මේ ඩෑන්ස් කියන එක 17කට වැඩි කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන විග්නේට් කියලා තියෙනවා. මේ විග්නේට් කියන එකට යන්න. මේකේ මෙන්න මේ amount කියන එක 48කට අඩු කරගන්න. මේ මිඩ් පොයින්ට් කියන එක 37කට අඩු කරගන්න. මේ ෆෙදර් කියන එක 53කට වැඩි කරගන්න. හරි. ඉතින් මේ තියෙන අපි කලින් එඩිට් කරන්න ගත්ත ෆොටෝ එක. ඉතින් මේ තියෙන අපි එඩිට් කරපු ෆොටෝ එක. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මේ ෆොටෝ එක ඔයගොල්ලෝගේ gallery එකට save කරගන්න ඕන නම් මෙන්න මෙතන උඩ තියෙනවා share icon එක. මේක touch කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා save copy to device කියලා. ඉතින් මේක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔටෝම ඔයගොල්ලෝගේ gallery එකට මේ ෆොටෝ එක save වෙනවා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමුවනතුරු සියලුම දෙනාට සුබ දවසක්.